ඉලක්ක අපි හැමෝම ඉලක්කවලට ආසයි මේ ඉලක්ක පස්සේ යද්දී අපිට අමතක වෙන දේවල් තියෙනවා. ඒ වගේම අපි නොහිතන දේවලුත් තියෙනවා. දැන් අමතක වෙන නොහිතන දේවල් හුඟක් තියෙනවනේ. කොහොම හරි ජේම්ස් ක්ලියර්ගේ ඇටොමික් හැබිට්ස් කියන පොතේ ජේම්ස් ක්ලියර් අපිට අමතක වෙන ඒ වගේම අපි නොහිතන දේවල් 4ක් ගැන කතා කරනවා. අද අපි බලමු මොනවද මේ කාරණා 4 කියලා. ඉලක්ක ගැන අමතක වෙන පළවෙනි දේ. අපිට අමතක වෙනවා ජයග්‍රාහකයටයි පරාජිතයටයි තියෙන්නේ එකම ඉලක්ක කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපිට ජේම්ස් ක්ලියර් මෙතන වැදගත් දෙයක් මතක් කරනවා. අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නේ හොඳ ඉලක්ක තියාගන්න. අපි හිතනවා හොඳ ඉලක්කයක් තියාගත්තොත් විතරක් අපි සාර්ථක වෙයි නැත්නම් ජයග්‍රහණය කරයි කියලා. ඒ වුණාට ජේම්ස් ක්ලියර් කියනවා මෙහෙමයි. ඔයාලට හොඳ ඉලක්ක තියෙන්න පුළුවන්. ඒ වගේම ජයග්‍රාහකයට තියෙන ඉලක්කමයි පරාජිතයටත් තියෙන්නේ කියලා. අපි ඒක තේරුම් ගන්න මෙන්න මේ ඔලිම්පික් උදාහරණය ගමුකෝ. දැන් අපි හිතමු කවුරු හරි ඔලිම්පික් වලට යන සූදානම් වෙනවා කියලා. දැන් කවුරු හරි ඔලිම්පික් වලට යන සූදානම් වෙද්දී එයාලගේ ඉලක්කය මොකද්ද? එයාලගේ ඉලක්කය රන් පදක්කමක් දිනන එක. කවුරුත් හිතන්නේ නැහැ මම රිදී පදක්කමක් දිනනවා නැත්නම් මම ලෝකෙට පදක්කමක් දිනනවා කියලා. මොකක් හරි තරගයක් දින්නොත් තරගයක් තිබ්බොත් ඒ තරගෙ දිනන එක්කෙනාටයි තරගේ අන්තිමයටමයි දෙන්නටම තිබ්බ එකම ඉලක්කය. ඒ ඉලක්කය තමයි කොහොම හරි රන් පදක්කමක් දිනනවා කියන එක. එතකොට අයි මේක අපිට වැදගත් වෙන්නේ. මේකෙන් අපිට ජේම්ස් ක්ලියර් මතක් කරනවා. මෙහෙමයි අපි ඉලක්කයක් විතරක් ඉලක්කයේ අවසානය ගැන විතරක් ෆෝකස් කරපු පළියට අපි ඉලක්කයක් දිනන්නේ නැහැ. ඒක ඇත්තටම රඳා පවතින්නේ අපි ඒ ඉලක්කයට යන්න කරන දේවල් මත. එතකොට මේකෙන් ජේම්ස් ක්ලියර් කියන්න හදන්නේ අපි අර කරන දේ මත ෆෝකස් කරේ නැති වුණොත් අපි ඉලක්කය හොඳ හින්දා අපිත් නිකන් සරලව ඉන්න පුළුවන්. ඒ වුණාට අපි දන්නේම නැතුව අපි ට්‍රේස් එකේ අවසාන පුද්ගලයා වෙන්නත් පුළුවන්. ඒ හින්දා ඉලක්කයේ අවසාන දේ ඉලක්කයේ අවසානයකම ගැනම ෆෝකස් කරන්න එපා. පොඩ්ඩක් ඉලක්කයට යන්න ඔයා කරන දේවල් ගැනත් හිතන්න. නැත්නම් ඔයා දන්නේම නැතුව ඔයා තරගයේ අවසාන පුද්ගලයා වෙයි. ඉලක්කයක ජයග්‍රහණය తాවකාලිකයි. හොඳ පුරුදු වල ප්‍රතිඵල සදාකාලිකයි. අපිට ජේම්ස් ක්ලියර් කියනවා මෙන්න මේ සරල දෙය අපිට අමතක වෙනවා කියලා. අපි ඒක පොඩ්ඩක් බලමුකෝ. දැන් මෙයා මුලින්ම මොකද්ද මේ කියන්නේ? ඉලක්කයක තියෙනවා ඉලක්කයක ජයග්‍රහණය తాවකාලිකයි. හරි. ඊට පස්සේ හොඳ පුරුදු තියෙනවනේ. හොඳ පුරුදු වල ප්‍රතිඵල සදාකාලිකයි. හරිද? එතකොට මොකද්ද මේ කියන්නේ? අපි ඒක තේරුම් ගන්න මෙන්න මේ පොඩි උදාහරණයක් බලමු. අපි හිතමු ඔයාට කාමරය අස් කරන්න ඕනේ කියලා. එතකොට ඔයාගේ ඉලක්කය මොකද්ද? කාමරය අස් කරන එක. හරි. ඔයා ඊට පස්සේ මහන්සිලා කොහොම හරි දවසක කාලය හොයාගෙන ඔයාගේ කාමරය අස් කරනවා. අද සිකුරාදා දවසක් ඔයා කොහොම හරි කාමරය අස් කරලා දානවා. හරි. ඔයාට ඉලක්කයක් තිබ්බා කාමරය අස් කරන එක. ඊට පස්සේ ඒකේ ජයග්‍රහණය තමයි කාමරේ ලස්සනට අස් වෙලා තියෙන එක. හරි. ඒක ඉවරයි. දැන් අපේ ජේම්ස් ක්ලියර් කියන්නේ මොකක්ද? ඒක తాවකාලිකයි. ඇයි ඒක తాවකාලික වෙන්නේ? ඒක තාවකාලික වෙන්නේ තව සති දෙකකින් මොකද ඔයාගේ කාමරයට වෙන්නේ? තව සති දෙකකින් ඔයාගේ කාමරය ආයේ හැදි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඔයාගේ තියෙන්නේ නරක පුරුදු වෙන්න පුළුවන්. ඔයා ගත්ත දේ එක තැන දානවා පිළිවෙලක් නැහැ. ඔය වගේ ප්‍රශ්න. එතකොට අපිට ජේම්ස් ක්ලියර් කියනවා ඉලක්කවල ජයග්‍රහණය පස්සේ යනකට වඩා පොඩ්ඩක් හොඳ පුරුදු හදාගන්න උත්සාහ කරන්න. මොකද ඔයා හොඳ පුරුද්දක් හදාගත්තොත් ඒකේ ප්‍රතිඵල සදාකාලිකයි. ඔයාගේ පුරුදු ටික හදාගත්තොත් ඔයාගේ කාමරය හැදි වෙන්නේ නැහැ. එතකොට ඔයාට ඉතින් ආයේ කාමර අස් කරන්න කියලා දෙයක් නැහැ. හැබැයි ඔයා ඉලක්ක පස්සේ වෙන යන්නේ කාමරේ හැටි වෙන්න ඔයාට අස් කරන්න වෙනවා. ඔයා දන්නේම නැතුව ඔයා ඉන්නේ එකම තැන. මොකද ඔයා දුවන්නේ ඉලක්ක පස්සේ. ඒ වුණාට ඔයා ෆෝකස් කරන්නේ නැහැ ඔයාගේ හොඳ පුරුදු හදාගන්න එක. එහෙනම් අපිට ජේම්ස් ක්ලියර් කියනවා පොඩ්ඩක් මෙන්න මේක අමතක කරන්න එපා. හැම වෙලේම මතක තියාගන්න හොඳ පුරුදු සදාකාලිකයි. හොඳ පුරුදු වල ප්‍රතිඵල සදාකාලිකයි. ඉලක්ක ඕනේ. ඉලක්ක වැදගත්. ඉලක්ක එක්ක යන්න හොඳ පුරුදුත් ඕනේ. ඒක කොහොමද හොඳ පුරුදු හදාගන්නේ? පොතේ කතා ගන්න එක ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී ඒක බලමු. දැනට මේක පොඩ්ඩක් අමතක කරන්න එපා. හැම වෙලේම පුරුදු වලට ફોකස් කරන්න. එන්නේ එකම නෙවෙයි. ඔයාගේ අනිත් ඉලක්කෙම නෙවෙයි. කරන දේ මොකද්ද කියලා බලන්න. ඒක ගැන තමයි ජේම්ස් ක්ලියර් මේ පොයින්ට් එකේ අපිට කියන්නේ. හරි. අපි තව නොහිතන දෙයක් තමයි මේක නොහිතන දෙයක් නෙවෙයි අපි හැමෝම හිතන දෙයක්. ඒ වුණාට ඊටාම වැරදි දෙයක්. අපි හිතනවා අපි මොකක් හරි ඉලක්කයකට ගියාම එදාට තමයි අපිට සතුටු වෙන්න පුළුවන් කියලා. ඒක ඇත්තද? මෙහෙමයි. ජේම්ස් ක්ලියර් ඒකට උදාහරණයක් දීලා තියෙනවා. අපි පොඩ්ඩක් ලංකාවේ උදාහරණයක් ගමු. අපි හිතමු අපේ ජීවිතය ගැන. අපි කොහොමද පටන් ගන්නේ? අපි හිතනවා ශිෂ්‍යත්ව පාස් වුණොත් ප්‍රශ්න ඉවරයි. O level පාස් වුණොත් ප්‍රශ්න ඉවරයි. A level පාස් වුණොත් ප්‍රශ්න ඉවරයි. කැම්පස් ගියොත් ප්‍රශ්න ඉවරයි. MSc එකක් ගත්තොත් ප්‍රශ්න ඉවරයි. PhD එකක් ගත්තොත් ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ අපි යනවා ජොබ් එකට ගියොත් ප්‍රශ්න ඉවරයි. ප්‍රොමෝෂන් එකක් ගත්තොත් ප්‍රශ්න ඉවරයි. වෙන ජොබ් එකකට ගියොත් ප්‍රශ්න ඉවරයි. මොකද්ද මේ ප්‍රශ්න ඉවරයි කියලා හොයන්නේ? මොකක්ද අපි මේ හොයන්නේ? ඇත්තටම සතුට. කොතනද හැපිනස් එක තියෙන්නේ? ඒකට අපි ජේම්ස් ක්ලියර් කියනවා ඉලක්කයට ගියායින් පස්සේ සතුට හම්බ වෙනවා කියලා හිතන්න එපා. මොකද ඒ හිතන එකට කියන්නේ ඉලක්ක මූලික කරගත් මානසිකත්වය කියලා. ඒකට මේ මානසිකත්වය වැඩ කරන්නේ ඉලක්ක මූලික කරගෙන. ඔයා සතුටෙන් ඉන්නවද කියන එක රඳා පවතින්නේ ඔයා ඉලක්කයට ගියාද නැද්ද කියන එක මත. එතකොට දැන් මේකේ මොකක්ද තියෙන වැරද්ද? අපිට ඉලක්කයකට යන්න මේක උදව් කරන්නේ. මේකේ වැරද්ද මේකයි. හරිද? මේ ඉලක්කයක් කියන්නේ යම්කිසි රාමුවක තියෙන පොඩි ඔයාගේ දිශානතියක්නේ. අපිට මෙන්න මේ දිශානතිය
මේ දිශානතිය වැදගත්කම අපේ අපිරිමිත වටිනාකමත් තියෙන ජීවිතයට සමාන කරන්න බැහැ. ඒ කියන්නේ මෙහෙමයි. කට්ටිය හිතනවා මම මේ ඉලක්කයට ගියේ නැත්තම් මම වැඩක් නැහැ. අයියෝ වැඩක් නැහැ කියන්නේ. ඒක කිසිම තේරුමක් නැති දෙයක්. මොකද ඔයා ඇත්තටම මිනිහෙක්. මිනිහෙක් කියන්නේ ඊටාම අපරිමිත වටිනාකමක් තියෙන පුද්ගලයෙක්. හැමෝටම ඔයාගේ දුර්වලතා තියෙනවා, ශක්තියන් තියෙනවා, ඔයාගේ හැකියාවන් තියෙනවා. ඒවා තමයි ඔයාගේ වටිනාකම තියෙන්නේ. අපිට මේ ජේම්ස් ක්ලියර් මතක් කරනවා. අපි මොකක් හරි ඉලක්කයක් පස්සෙම හැම්බත් වුණාම අපිට අපේ වටිනාකම අමතක වෙනවා. ඒක වෙන්නේ අපි අර ඉලක්ක මූලික කරගත්ත මානසිකත්වයක් පස්සේ යන හින්දා. ඒක නවත්තන්න. ඒක ඕනේ නැහැ. ඉලක්කයක් තියුණා කියලා ඔයාගේ ජීවිත වෙන්න ඉලක්ක ඕනේ. ඒක ජේම්ස් ක්ලියර් කියනවා. ඒ වුණාට කියන්න අර ඉලක්කයම කරගන්න එපා. ඔයාගේ එකම දිශානතිය. ඒතකොට මොකද්ද මේකට විසඳුම? මේකට විසඳුම තමයි මොකක් හරි කාල රාමුවක් නැත්නම් මොකක් හරි දෙයකින් අවසානයක සතුට වෙනවට වඩා ඉන්න තප්පරේ කරන දේ සතුටින් කරන්න බලන්න. එතකොට ඔයාට අලුතින් සතුට වෙන්න දෙයක් නැහැ. ඔයා මේ කරන දේත් කරන්නේ සතුටින්. ඒ හින්දා එතකොට ඔයා කොහොමද සතුටු දේවල් හොයාගන්නේ? කොහොමද ඒක හොයාගන්නේ? ඒකට එක කන්සෙප්ට් තියෙනවා. ඉකිගායි කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. අපි ඒක ගැනත් පොතක් ඒක ගැනත් වීඩියෝ එකක් කරා ඉකිගායි පොත ගැන. ඒක බලන්න ඕන නම් වීඩියෝ එක ඉවර වෙලා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ලින්ක් එකක් දාන්න. ඒක ගිහිල්ලා බලන්න. ඒකේ ලියපු කතුරුත් කතා කරනවා කොහොමද ජීවිතේට තේරුමක් තියෙන දෙයක් කරන්න කියලා. ඒක බලන්න කොහොම හරි අර මොකක් හරි සතුට ලබා ගන්න අවසානයක් වෙනකන් ඉන්න එපා. මේ තප්පරේ කොහොම හරි සතුටින් ගත කරන්න බලන්න. ඒක සතුටින් ගත කරනවා කියන්නේ ඔයා සතුට ගේන දෙයක් කරන එක. හතරවෙනි එක තමයි යෝයෝ ගෝල්ස් නැත්නම් යෝයෝ ඉෆෙක්ට් කියන එක. මොකද මේ යෝයෝ ගෝල්ස් හරි ඉෆෙක්ට් හරි කියන්නේ. ඒක ඇත්තට තේරුම් ගන්න අපිට යෝයෝ එක දිහා බලන්න වෙනවා. ඒතර යෝයෝ එකක් කියන්නේ කොහොමද? ඒක කොහොමද වැඩ කරන්නේ? යෝයෝ එක මෙතන තියෙනවා කියන්නේ. යෝයෝ එක අපි දානවා. ඊට පස්සේ යටට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ උඩට යනවා. ඊට පස්සේ යටට යනවා උඩට යනවා. ඔන්න ඔකට තමයි සාමාන්‍යයෙන් යෝයෝ ඉෆෙක්ට් එක කියලා කියන්නේ. මේ යෝයෝ ඉෆෙක්ට් එක පැහැදිලි කරන්න ඇත්තටම දීලා තියෙන එක්සාම්පල් එකක් බර අඩු කරගන්න එක්සාම්පල් එකක්. ඒක කොහොමද වැඩ කරන්නේ? අපි මෙහෙම බලමුකෝ. ඔයාලට බර අඩු කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයා කොහොම හරි ඩයට් කරලා එක්සර්සයිස් කරලා කාලයක් ඇතුළත ඔයා කිලෝ 10ක් අඩු කරගන්නවා. මොකද උනේ? බර අඩු වුණා. මෙන්න ඊට පස්සේ දැන් ඔයා ඉලක්කයට ගියානේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ආසල් එක ආයෙ කන්න ගන්නවා. ආයෙ කිසිම එක්සර්සයිස් එකක් නැහැ. මොකුත් නැහැ. මොකද වෙන්නේ මාස දෙකකින්? ආයෙ බර උඩට එනවා. මොකද උනේ? යෝයෝ එක වගේ යටට ගියා උඩට ආවා. දැන් ඔයා ආයෙ මහතයි. ආයෙ ඔයා මොකද කරන්නේ? ආයෙ යටට යනවා. ආයෙ බර අඩු කරගන්නවා. ආයෙ මහත් වෙනවා. එතකොට මේක හරි ඉලක්කයක සාර්ථකත්වයක්ද? ඔයා මේ ඉලක්කයකට ගියා කියලා ඔයාගේ ජීවිතේ ඇත්තට වටිනාකමක් එකතු වුණා. ඔව් එකතු වුණා. එහෙනම් తాවකාලික වටිනාකමක්. ඒතකොට මේක අපිට නවත්තන්න විදියක් නැද්ද? අපිට විදිහක් නැද්ද මේ යටට ගියේ කාය උඩට නොවි උඩට එන්න දෙන්නේ නැතුව තියාගන්න? ඇත්තට පුළුවන්. ඒතකොට ඒක වෙනස් කරන්න ඕන නම් අපි ફોකස් කරන්න ඕනේ හැබිට්ස් ගැන. මොකද ඇයි මේක මේ ඉලක්කයක් යටට ගිහලා උඩට ආවේ? හරි ඉලක්කය යටට ගියාම ඇයි ඔයා ඒක එතනින් පස්සේ අතහැරි? මොකද ඔයාට තිබුණේ ඉලක්ක මූලික කරගත්ත මානසිකත්වයක්. ඔයාගේ ඔළුවේ තිබුණේ හරි මම මේ ඉලක්කයට ගියාම මම ඉවරයි. මම සාර්ථකයි. මම ජයග්‍රහණය කරා. ඊට පස්සේ ඉලක්කයට ගියන් පස්සේ ඔයා අතහැරියා. ඒකයි උනේ. ඔයා හැබිට් එකක් හදාගත්තා නම් කන කෑම ගැන කරන එක්සර්සයිස් ගැන ආයෙ ඔයාට අලුතින් මහත් වෙන්න කියලා දෙයක් නැහැ. ඒතකොට මේකේ ජේම්ස් ක්ලියර් කියනවා හුඟක් අය පුරුදු වෙලා තියෙන ඇත්තටම මේ ගෝල්ස් ඉලක්ක පස්සෙම මැරෙන්න. ඒ වුණාට අපි ඉලක්ක පස්සේ යද්දි මේ ඉලක්ක අපි ආස කරන ඉලක්කත් අපිට විෂ වෙන්න පුළුවන්. ඒ විෂ වෙන්නේ පොඩි ලක්ෂණ වලින් වැදගත් ලක්ෂණ හතරක් තමයි අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. හරි. දැන් කොහොමද මේ හැබිට් එකක් හදාගන්නේ? ඒකට හොඳ ප්‍රොසෙස් එකක් තියෙනවා. ඊට කලින් හොඳ හැබිට් එකක් කියන්නේ මොකද්ද? හැබිට් එකක් හදාගන්න ආකාරය මොකද්ද? මෙන්න මේක ගැන ජේම්ස් ක්ලියර් ලුණු ගෙඩියක් එක්ක කතා කරනවා. අපි ඉන්නේ ඒක ඊළඟ වීඩියෝ එකේදී බලමු.